hello boys and girls ඔන්න මචං ඉතින් අද පානවා සුපිරි වීඩියෝ එකක් කරගෙන ඉතින් උඹලා දැනටමත් දන්නවා ඉතින් මොකක්ද වීඩියෝ එක කියලා ඉතින් දෙකේ ෂොටිය ගන්න part 2 එක තමයි ගෙනාවා ඉතින් අපේ ගිල්ඩ් එකේ කොල්ලෙක්ට සෙකන්ඩ් වෙන්න බෑ අනික කුණු පොටෙක් අපේ ස්කෝලේ එකේ කොල්ලෙක් කොළුකාරයෙක් ලොල්ලෙක් වේසික පුතේ පොන්නේ කවජාතකෙක් කියන්නත් බෑ අඩෝ මට තාම ඉතින් හැක් පුල් ඇල්ල ඉඳලා මේ රික්වෙස්ට් නම් ගන්න බෑ කොල්ලෝ රික් දාන්න එපා ඒක නිසා අපි ගමු ඔක්කොටම කලින් ට්‍රිකක් කරමු ට්‍රිකක් අපි මංගාව තියෙනවා දෙකේ සෝටි මොකද්ද ටොපිකල් එකේම තියෙනවා ඒක නිසා අපි මේක මෙන්න මේකට දාගමු ඊට පස්සේ ක්ලියර් කැච් පාරවල් 10ක් දෙමු ක්ලියර් කැච් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි හරිද දැන් 5431 කුත් තියෙනවා ඊට පස්සේ අපි ඇවිල්ලා මේකේ දෙමු මේකයි මේ ස්පින් එකයි මේකෙන් එකපාරයි දීලා ඊට පස්සේ ඇවිල්ලා අපි මේක ඔබමු මට මෙන්න මේ සොටිය වැඩක් නැහැ මේක වගේ තමයි ඉතින් ඕනේ අවුලන්නේ මොකක් හරි ගමු කැලි 119 කුත් තියෙනවනේ මට ගත්තා නම් හැකේ ඉතින් ජෙම් 3000ක විතර යද්දි අපි පළවෙනි ස්පින් එක දෙමු අනේ උත්තර රික් ගන්න බෑ තේරුම් ගනින් පොඩ්ඩක් ඉතින් තව එකක් දෙමු ඉතින් මොකක් හරි ක්ලික් කර දෙමු ක්ලික් කරම දෙමු අයියෝ රික් ගන්න බෑ බං අයියෝ වදින්නෙත් නෑ අනේ මට දුකයි අනේ හුකහන් මෙන්න මේක වැදුනා අඩෝ ඇයි ඒක වැදුනා කියන්නේ වදින්නේ නෑ අඩෝ උත්තක් වැදුනන්න ගිහිල්ලා නන්නම් බලන් පොන්න පකයා අවුලක් නෑ ඉතින් ඒකත් හොඳයි කමන්නේ ජෙම් 6000ක් යද්දී මට ගන්නයක් ගන්න ඕනේ ඒක නිසා ඔන්න ජෙම් 6000ක් වෙනකන් එන ගැව්වා වගේ ස්පින් කරන් දාමු බා අන්න මට මේ මොකක් හරි එකක් ගන්න ඕනේ මේ පකක්ක වැදුන්නේ මෙන්න ඇට බෝල සොටිය ගන්න බෑ අපි මෙන්න මේ සොටියවත් අරන් දාමු මේක හරි මේකද මෙන්න මේක මිරි ගන්නවද ගන්නයක් මේක reload speed damage movement speed මොකක් හරි තමයි අඩු ඉතින් ස්පින් එකක් මොකක් හරි දීලා බලමු මේ වැදුනේ අවුලක් නැහැ මැෂින් ගන් එක වැදුනනේ සතුටුයි අපි මේක ගමුනේ අවුලක් නැහැ ෂේප් අඩු තව ඉවෙන්ට් එකක් ඇවිල්ලා බොයිස් මම මේක දැන් දැක්කේ අවුලක් නැහැ ෂේප් මෙන්න මේ දෙකේ සුටිය ඔන්න මගේ අලු දෙකේ සුටිය අපි ඉතින් මැච් එකක් නෙමෙයි කෙනින් ගවුන්ඩ් එකක් ගිහලා බලමු මගේ අලුත් දෙකේ සුටිය අපි බලමු අවුලක් නැහනේ උන් මැරෙනවද උන් මැරෙනවා පැනල් නෙමෙයි ඔලුවට මේකේ ගැහුවා කියලා හොඳේ ඌ කන්න නම් එන්න එපා පැනල් ගාලා මේකේ නිකන් ඔය ඔලුවට එහෙම ගාද්දි වටින්න අනේ හුත් කුණාරපත් කියවෙනවා සමාවියල්ලා කුණාරප කියනකොට මම පොඩි තමයි ඒ උනාට කුණාරප කියවෙනවා මිනිස්සුන්ට ගාන හැම මගුලම ඔලුවට යනවා කියලා පැනල් කියන්න නම් එපා හොඳේ ඒ අපි කස්ටම් ට්‍රේනින් එලා ඉස් ජනියාවක් ගහනවා කිව්වට ගහන්න බෑ අවුලක් නැහැනේ ෂේප් ෂොටිය නම් මට කොහොම ෂොටි ස්කින් ටොපිකල් එකයි ඕ එකයි තමයි හොඳ එක තිබ්බෙත් අපේ දාගෙන ඉන්නවා ෂොටියක් තිබ්බේ නෑ යා ජෙම් 6000 තියාගත්තේ ඉතින් අර ඊළඟට ඉරෝ බණ්ඩල් එකක් ආව ගන්න කියලා හිතාගෙන
ඒ මට විතරයි නේද බං ඒ ඇට බෝල කැරගෙන ෂොටිය වැදුන්නේ නැත්තේ නේද? අවුලක් නැහැ. ඉතින් විනාඩි 5ක් විතර වීඩියෝ තියෙනවා. අවුලක් නැහැ. පොඩ්ඩක් වීඩියෝ එක පොඩ්ඩක් දිග කරන්න ඕනේ. channel එක මොනිටයිසස් වෙන්නත් එපා. අවුලක් නැහැ. දෙක ගහද්දි මැරෙනවා. එච්චරයි මට වෙන්න ඕනේ. පැනල් කියන්න එපා. දැක්කනේ හැක් ගහන්නේ පැනල් නෙමෙයි හැක් ගහන්නේ. ඒනා නීසි වැඩි මේ ගේම් එක. ඔළුවට නිකන් යන්නේ ඩ්‍රැගක් ගහන්නේ උන්දී ආයි වෙනානේ හැක් ගහන්නේ. ඩ්‍රැග් හෙඩ්ෂොට් පැනල් එක. ඒකයි මේ account එක හැප්පුල් ඇලා තියෙන ගන්නවනේ. පේනවනේ ඊසි වැඩි මේ ගේම් එක. ඩිලිට් කරනවා හිතානිට මේ ගේම් එක වැඩක් නැහැ නේ. ඉතින් කාලා මේ පේනවනේ අර නිකන් ගැව්වත් ඔළුවට විතරයි යන්නේ. හරි දැන් වීඩියෝ එක ඇති ඔය උච්චර වෙලා වීඩියෝ දාන්න හොඳ නැහැ. මෙන්න මේ 3 දෙනාට ගාලා මේ වීඩියෝ එක අයින් කරන්න. වැලක් බලන වෙලා නේද මේ මම මේ උඹලට වීඩියෝ පෙන්නන්නේ. ඒක බොඩි ෂොට් යන්නේ. ඒකද කොහෙද ගියේ පළවෙනි බොඩි ෂොට් එක. මොකද පකෝ හැමතැනම දුවන්නේ. යා මොකුත් නැති මොකටද? මේම ගන්න වේ. හරි එහෙනම් අපි එල්ලෙන්න හැමෝටම බයි බයි බොක්කලා.